ඔය මේ දකින්නේ කොළඹ විහාර මහාදේවී උද්‍යානය ඇතුලේ තියෙන මින්මැදුර. මේ අවසානයේ සිට මුල දක්වා තමයි වීඩියෝ කරගෙන ඉන්නේ. මේ ටැංකියේ ඉන්නේ කාෆ් වර්ගයේ මාළු. ඒ වගේම මේකේ ඉන්න මේ මාළුවාගේ නම සඳහන් වෙන්නේ සිල්වර් අරවානා කියලා. ඊට පස්සේ මේ ටැංකියේ ඉන්නවා අපි කවුරුත් දන්නේ කැට්ෆිෂ් මාළු. white සහ black විදිහට කැට්ෆිෂ්ලා ඉන්නවා. ආපහු මේ තියෙන මේ බිම තියෙන පොන්ට් එකෙත් ඉන්නවා කළු පාට කැට්ෆිෂ් මාළු. මෙන්න මේ මාළුවාගේ නම සඳහන් වෙන්නේ නැහැ විශේෂයි. හරිම ලස්සන වෙනස්ම ආකාරයක මම ඇත්තටම ජීවිතේ පළවෙනි වතාවට මේ මාළු වර්ගය දකින්නේ. මම මීට කලින් මේ මාළු වර්ගය දැකලා නැහැ කොහෙවත් ඉන්නවා. බලන්න නිකන් ඒගොල්ලෝ නිකන් මැරිච්ච මාළුවෙක් වගේ ඒගොල්ලන්ගේ තියෙන්නේ පිනුම මේ නිකන් ඔය පාවෙන මාළු වර්ගයක් මේ බලන්න ඉන්න විදිය මෙන්න මෙයා මෙතන මේ ගලයට මේ බලන්න මේ ඊළඟ ටැංකියේ මේ ඉන්නේ ඔස්කා. මේ ඔස්කා මාළු. හරි ඊළඟ ටැංකියේ ඉන්නේ රතු වරල් යෝධ ගුරාමියා කියන මාළුව. ඒ කියන්නේ අඩි 1.5කට ආසන්න ප්‍රමාණයේ විශාල ගුරාමී 4 දෙනෙක් මේ ටැංකියේ ඉන්නවා. හරිද? හරි. මේකේ ඉන්නේ මලාවි කියන මාළු වර්ගය මේ ටැංකියේ ඉන්නවා. රයිට්. අපි ඊළඟ ටැංකිය ඒගොල්ලෝ ඉලා නයිෆ් ෆිෂ් කියලා තමයි මෙයා දුන්වන්නේ. සහ තවත් තනියම පාඩුවේ කිසිම ආපු වෙලාවෙ නම් මම මේ දෙවෙනි පාර මෙතනින් යන. එයා ආපු වෙලාවෙ නම් ඔහොම ඉන්නේ. යන්නේ විද කොහෙද? මේ මාළු අතරේ තවත් අමුතුම જાතියේ සතෙක් ඉන්නවා. මේ ඉන්නේ මෙන්න මෙයාගේ නම ඇවිල්ලා මොකද්ද එයාගේ නම? එයාගේ නම එයා තමයි මගේ පුතා. හරි අපි ඊළඟට මේ ටැංකියේ මාළු නැහැ. මේක ඉන්නේ රෙඩ් පැරට් ෆිෂ් කියන මාළු වර්ගයේ ඉන්නවා කියලා සඳහන් කළාට ඒ මාළු නැහැ. ඒකට මේකේ මේක ඉන්නේ ටයිගර් බාබ් සහ ටෙට්‍රා ෆිෂ් කියන මාළු වර්ගයේ ගොඩාක් ඉන්නවා. ඒගොල්ලෝ නම් 10කට ආසන්න ප්‍රමාණයක් මම හිතන්නේ ඉන්නවා. හරිම ලස්සනයි. මාර කලර්ෆුල්. වව්. හරි අපි යන්නේ ඊළඟ ටැංකියට. ඒගොල්ලෝ ඉල්ලා කෙන්දා yellow fin tuna. ටුනානේ දන්න මාළු වර්ගයක්. ඇත්තනම දන්න මේ කනට උනද කියලා. එතනම නම් ඒ වගේ රයිට්. මේ අපේ මේ මාළුව තාත්තේ කියලා පුදුම විදිහට කෑ ගහලා වද දෙනවා. මෙන්න බලන්න මේක ඉන්නව පොකිරිස්සෝ. වව්. ඇත්තටම ලස්සනයි ඒක නම්. හරිම ලස්සනයි. මේ බොරු මාළු නෙමෙයි හොඳේ. මේක ඇත්තටම ඇත්ත පොකිරිස්සෝ මේ ඉන්නේ බලන්න. මේගොල්ලෝ නිදි වගේ මෙන්න මෙයා යනවා. කොහමද? හරිම වර්ණවත් ලස්සනයි. රයිට්. මේ ඊළඟ ටැංකිය මෙයාලා ඉන්නේ දෙන්න ඉන්නේ. මෙයාගේ නම තියෙන්නේ සික්ලිඩ් ෆිෂ්. රයිට්. යනවා ඊළඟ ටැංකියට. මේගොල්ලන් එල්ලා හොනට් තිලාපියා. එයත් ලස්සන මාළුවෙක්. සාපේක්ෂව මේකේ තියෙන ටැංකිය වලින් ලස්සන මාළු જાතියක් තියෙන ටැංකියක්.
හරි. ඔයා මේ ඉන්නේ කොළඹ විහාරමාදේව උද්‍යානයේ තියෙන මින්මැදුරේ. අපි යන් ඊළඟ ටැංකියට ස්පෙෂල් මෙයා ඇලිගේටර් ගාෆිෂ්. ඇත්තට මෙයා කිඹුලෙක් වගේ මාළුවෙක්. එයා කිඹුලෙක් නෙමෙයි මාළුවෙක්. කිඹුලෙක් වගේ නිදාගෙනම තමයි ඉන්නේ. බලන්න කට කිඹුලෙක් වගේ තමයි. කට අරින්නේ නැහැ. හරි මේ ටැංකිය මේකේ ඉන්නේ රතු වරල් තිලාපියා නමුත් ටින් ෆොයිල් බාබ් එකෙත් ගොඩක් ඉන්නවා. ඊළඟ ටැංකිය මේකේ මේ ඉන්න කට්ටිය මෙයාලගේ නම සඳහන් කරලා නැහැ. ඒකේ ඉන්නවා 4 දෙනෙක් ඒ ජාතිය මාළු එතන 5 දෙනෙක් ඉන්නවා. මම නම් දන්නේ නැහැ එයාගේ නම. අස්සනයි. ආයි නැවතත් බිම තියෙනවා මේකේ ආයි ෆොන්ට් එකක්. ඒකෙත් ඉන්නේ ඉච්චි මාළු වර්ග දෙකක් ඉන්නවා. කාෆ්ලා ඉන්නවා සහ කැට්ෆිෂ්ලා ඉන්නවා. සහරි අපි එතනින් යන් ඊළඟ ටැංකියේ පාකු ෆිෂ්. හරිද මම වාට මේකේ නම් ගහලා තියෙන විදිය පෙන්නුවේ නෑ. ඇත්තටම මේ උඩ සඳහන් කරලා තියෙන මේ ටැංකිය උඩ තියෙන නම් තමයි පෙන්නුවේ. මෙන්න මේ විදියට තමයි මේකේ නම් ගහලා තින්නේ. හරි. ඊළඟ ටැංකියේ අපි යන් රිදී දණ්ඩියා. මම හිතන්නේ මෙයා ඒක දේශික ශ්‍රී ලංකාවට ආවෙන මාළුවෙක් වෙන්න ඕන. ලස්සනයි. මේ මාළුත් ගොඩක් ඉන්නවා. ඊළඟ ටැංකියට ගියොත් එම පිරානා ෆිෂ් පිරානා වර්ගයක්. මම මේ වීඩියෝ කරගෙන ඉන්නේ මේ ටැංකිය වල අවසානයේ ඉඳලා අපි මේ මාළුවා දිනේ ඩික්සස් කියලා. බලන්න මම ඔයාලට ලං කරලා පෙන්නන්නම්. මෙයාගේ නම ඩික්සස්. right. ඊළඟට මොසැම්බික් ෆිෂ්. ඔයාලට සර්ප්‍රයිස් එකක් දෙනවා මම. අන්තිමට තියෙන මාළුවා. ස්පෙෂල්. හරි. අපි යනවා මොසැම්බික් ෆිෂ් එකෙන් ඊළඟට සිල්වර් ෂාක්. මේ වීඩියෝ කරගෙන ආවේ මේකේ මින්මැදුරේ අන්තිම ඉඳලා. ඇත්තටම මේ මින්මැදුරේ ඇතුල් වෙන තැන පළවෙනි ටැංකිය විදිහට ඊළඟට මේ මම අවස්ථානයේට කලින් පෙන්වන මාළුවා මෙයා යෝධ ගුරාමි. ගැන්ට් ගුරාමි කියලා තමයි ඉංග්‍රීසි වලින් තියෙන්නේ. මෙන්න මේ විදිහට. හරි. නෝන්න සර්ප්‍රයිස්. මම නම් මම දැක්ක පළවෙනි වතාව ස්පෙෂල් ඇතුල් වෙනම තැන හරි බලන්න මෙයාගේ නම ෆ්ලවර් හෝන්. බලන්න ඇත්තටම නිකන් මෙයා ඇත්තටම මේ මාළුවාගේ හැටිද නැත්නම් මෙයාගේ මොකක් හරි වෙලා තියෙන එකක්ද කියලා මම දන්නේ නැහැ. එයා හරිම ලස්සන, හරිම දඟකාර මාළුවෙක්. ඇතුල් වෙන තනම දොරටුවෙන් කෙලින්ම ඇතුල් වෙනකොටම අපිට මෙයාව තමයි දකින්න තියෙන්නේ. ඇත්තටම මම වීඩියෝ එක කරන්න හිතුවේ මගේ පුතා. ඒ කියන්නේ මෙන්න මෙයා මොන්ටිසෝරි යනවා. මෙයාට කවදා හරි වුණ වෙයි කියලා තමයි මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ. වටින කෙනෙකුට බලන්න මම මේක මගේ Facebook page එකට සහ YouTube channel එකට දාන්නම්. එහෙනම් අපි විහාරමාදේවි උද්‍යානයේ තියෙන මින්මැදුරෙන් සමුගන්නවා. එළියෙන්දී තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ජය වේවා. බයි කිය. බයි. නට බයි කිය. බයි.